ගොඩක් අය අහලා තිබ්බා පේජ් එක හදන්නේ කොහොමද කියලා. පේජ් එක හදනට අද කියලා දෙනවා. දැන් AI වලින් වැඩ කරන්න දන්නවා. AI කියලා දීලා තියෙනවා. AI වලින් ඕගොල්ලෝ කොහොම ක්‍රියේටිව් විදිහට වැඩ කරනවා. සතුටුයි. දැන් පේජ් එක හදන විදිහ කියලා දෙන්න කියලා ගොඩක් අය කියනවා. සමහර අය පේජ් හදාගෙන කරගෙනත් යනවා. දන්නේම නැති කෙනෙකුට බොහොම සරලව කරන්න පුළුවන්. පේජ් එකකට දාන නම ගැනවත් අදහසක් නැති කෙනෙකුට මේ වීඩියෝ එකෙන් ලොකු අදහසක් අරගෙන කරන්න පුළුවන්. හරිද? මේක සාමාන්‍ය පේජ් එකක් හදන විදිහට නෙමෙයි හදන්නේ. Google Gemini වලින් උදව් අරගෙන හදන්නේ. ඒ කියන්නේ මේ වගේ පේජ් ඉක්මනට සක්සස් වෙන්න තියෙන රේට් එක වැඩි. අපි දාන දේවල් වලට වැඩිය Gemini එක උදව් කරගෙන තමයි, ඒ කියන්නේ AI එකක් උදව් කරගෙන තමයි මම මේ පේජ් එක හදන විදිය ඔයාලට කියලා දෙන්නේ. හරි. WhatsApp group එක full වෙලා තිබ්බා. අලුත් community එකක් හදලා link එක දාලා තියෙනවා. පේජ් එකේ ගොඩක් තැන්වල දාලා තියෙනවා කමෙන්ට්ස් වලයි වෝල් එකේ හැමතැනම දාලා තියෙනවා බයෝ එකේ හැමතැනම දාලා තියෙනවා. ඒකෙන් ලොග් වෙන්න. ඒකෙන් ඒ කට්ටියත් එක්ක කතා කරලා ඕගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මාත් පුළුවන් හැම වෙලාවෙම උදව් කරනවා. තව මගේ YouTube channel එකේ link එක දාලා තිබ්බ sub එකක් දෙන්න කියලා බොහොම චුට්ටි කට්ටියක් විතරයි sub එකක් දීලා තිබ්බේ. අනික කට්ටිය දැක්ක නොදැක්ක වගේ ගිහිල්ලා තිබ්බ කමක් නැහැ. මගේ මොන හරි ඔයාලා ගන්නවා නම් එච්චරයි. අපිට මොකුත් එපා. ඒ හින්දා ඒක කැමති කට්ටිය පුළුවන් නම් subscribe කරන්න. ඔන්න අපි දවල්ම වැඩේ. මේකෙන් අනිවාර්යෙන් කම්මැලි වෙන්නේ නැතුව page එකක් හදන්න. page එක හදලා මතක ඇතුව group එකට screenshot එකක් දාන්න අමතක කරන්න එපා. හැමෝගෙම page වලට ගිහිල්ලා බලනවා වැඩ කරලා තියෙනවද කියලා. හරිනේ? ඔන්න ගිහිල්ලා හදන්න. හරි වැඩේ පටන් ගමු. මම මුලින්ම open කරගන්නේ Google Gemini. ChatGPT එකෙන් පුළුවන්. ඒ වුණාට මම ChatGPT පාවිච්චි කරන්නේ නැති හේතුව ඉස්සරහදී කියන්නම්. Gemini එක open කරගෙන මම මෙයාට කියනවා මගේ අදහස. සාමාන්‍ය වෙනද වගේම හරිම සරලයි. මම එයාට කියනවා මම page එකක් හදන්න idea එකක් තියෙනවා. මට මේ page එක හදන්න නමක් කියන්න කියලා. මම කිව්වනවා නමක්වත් දැනගෙන ඉන්න ඕනේ නැහැ කියලා නම කියන්න කියලා. මම නම කියන්න කලින් එයාට කියනවා මම මේකේ page එකේ දාන්න අදහස් කරන්නේ මොන වගේ දේවල්ද කියලා. මම කටහඬ පොඩ්ඩක් අද වෙනස් ඇති පොඩ්ඩක් සනීප නැතුව ඉන්නේ. මේ page එකට මොනවද දාන්න ඕනේ කියන එක මම මුලින් මම දාන්න හිතාගෙන ඉන්නේ මොනවද කියන එක මම කියනවා. මම මේකට දාන්න ඉන්නේ construction. අර AI වලින් හදන construction ඒව තමයි මම ඔයගොල්ලෝ දැන්නවත් දැකලා ඇති. ඒව තමයි මේකට දාන්න හදාගෙන හිතාගෙන ඉන්නේ. construction and room restoration. ඒ කියන්නේ අර ඔයගොල්ලෝ දැකලා ඇති කිලූට් room එකක් තියෙනවා. ඒකට අක් ගාලා විනාඩියෙන් දෙකකින් ගස් කරලා ලස්සන room එකක් කරන එක තමයි මෙතන මම මේ හදන්න හිතාගෙන ඉන්නේ මේ page එකට දාන්න. මම ඒක මෙයාට කියනවා මම මේක තමයි දාන්න හිතාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ ඔය හොඳට කියවන්න මම දාන එක rooms restoration real මට මේ page එක කරන්න set වෙන නමක් ඕනි කියලා තමයි මම මුලින්ම කියන්නේ. name එකක් ඕනි කියලා තමයි මම කියන්නේ. උඩ notification එකෙන් මතක් වුණේ group එක full වෙලා හින්දා අලුතෙන් community එකක් හදලා තියෙනවා. ඒක මගේ page එකේ poster එකක් දාලා තියෙනවා. bio එකෙත් link එක ඔක්කොම දාලා තියෙනවා. මේ video එකේ description එකෙත් බලන්න ඒකෙත් link එක තියෙනවා. හැමතැනම link තියෙනවා. ගිහිල්ලා group එකට join වෙන්න. ඒකෙන් ලොකු දැනුමක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒකේ community එකේ ඉන්න අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා. මේකේ මම මේක target කරන්නේ audience එක ඕස්ට්‍රේලියා කියලා දානවා. ඒ වුණාට මම මේක ඕස්ට්‍රේලියා කියන එක delete කරනවා. ඕස්ට්‍රේලියාව වෙනුවට මම එතන මාරු කරනවා ෆ්‍රාන්ස් කියලා. මම ඇයි මේ ෆ්‍රාන්ස් කියලා මාරු කරේ මේක මම ඕස්ට්‍රේලියාව පාවිච්චි කරේ නැත්තේ ඕස්ට්‍රේලියා රට ඉංග්‍රීසි නිසා මේක අපිට එහෙට ටාගට් කරනකොට ටිකක් අමාරු වෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි ගොඩක් රටවල පාවිච්චි කරන හින්දා එක දිහාට වයිවාරණ විදිහට මේ page එක යන්න try කරනවා. ඒකෙන් තමයි ෆ්‍රාන්ස් වගේ page එකක් කරේ ෆ්‍රාන්ස් language එකෙන් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. මොකද මේ language එකේ description hashtag ඔක්කොම දැම්මෙන් පස්සේ කෙලින්ම මේක boost එකක් ගහුවා වගේම යන්නේ ෆ්‍රාන්ස් විතරමයි. එතකොට අපිට ඕනි target එක direct යන්න පුළුවන් ෆ්‍රාන්ස් ඉතාලි ඒ වගේ දේවල් වලට ලේසි ටිකක් කරන්න. ජර්මන් ඒ වගේ ඒවා ටිකක් ලේසි. ඔය තියෙන්නේ මට නම් ටිකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතනින් එක නමක් තෝරගන්නවා දැන්. මට ගැල මේක දැන් මේ ෆ්‍රාන්ස් ලැන්ග්වේජ් එකෙන්මයි නම දීලා තියෙන්නේ. ඒක ගොඩක් හොඳයි. අපිට ඕන වෙන ලැන්ග්වේජ් ඉංග්‍රීසි වලින් එහෙම ඉල්ලනවා නම් එහෙම ඉල්ල ගන්න පුළුවන්. ඔය ෆ්‍රාන්ස් වලින් දීලා දිනවා. මෙතන නම් ගොඩක් තියෙනවා. මම මෙතනින් එකක් සිලෙක්ට් කරගන්නවා. build and restoration කියන ඉංග්‍රීසි තේරුම තියෙන නම ඇත ඔරගෙන මම මෙයාට කියනවා මේ නම හොඳයි කියලා. මොකද මම එයාට මේ නම හොඳයි කියලා කියන්නේ එයා එතනින් එහාට මේකට අදන කැටගරි එකට බයෝ එකට ප්‍රොෆයිල් පික්චර් එකට ඔක්කොම මෙයාම තමයි උදව්වට ගන්න. ඒ හින්දා තමයි මම මෙයාට කියන්නේ මේ නම මම තෝරගත්තා කියලා. ඊට පස්සේ මම මේකට කියනවා මේ නමට ගැලපෙන බයෝ එකක් ලියලා දෙන්න කියලා. අපි නිකන් මේක අතින් බයෝ එකක් ලියුවහම මේක එච්චර ලස්සන නෑ, ක්‍රියේටිව් නෑ, වැරදි තියෙනවා නම් ගොඩක් දේවල් තියෙනවා. මම කියවනේ මේකේවා කිසි දෙයක් දැනගෙන ඉන්න ඕනේ නෑ කියලා. මේකේ ඔන්න මම බයෝ එකක් ඉල්ලගත්තා. ඔය තියෙන ලස්සන මලක් වගේ බයෝ එකක්. ඒ හින්දා මේකේ කිසිම දෙයක් දැනගෙන ඉන්න ඕනේ නෑ. මේ කරන විදිය බලාගෙන ඉඳලා කරන්න පුළුවන්.
ඔයාගේ දැන් මම කන්ස්ට්‍රක්ෂන් එකක් කරා කියලා ඔයාලත් කන්ස්ට්‍රක්ෂන් එකක්ම කරන්න ඕනේ නැහැ. ඔයා ආස කැටගරි එකට කියන්නේ මෙයාට මම මෙන්න මේකෙන් තමයි කරන්න හිතන්නේ මට මේකට ගැලපෙන්න දෙන්න කියලා. හරිද? මේකම කරන්න කියලා දෙයක් නැහැ. හොඳේ ඕගොල්ලෝ කැමති දෙයක් ඕගොල්ලෝ හිතනවා නම් පොල් ගහක් ගැන කරන්නේ මම රීල්ස් කියලා. ඔයා කියන්නේ මම මේ පොල් ගහක් ගැන තමයි මේ රීල්ස් කරන්නේ. මට ඒකට අදාළව දෙන්න කියලා. එතකොට මෙයා ඒකට අදාළව ෆෝන් ටික දෙයි. හරි මේක ගැලපෙන ප්‍රොෆයිල් ෆොටෝ එකක් හදන්න කියලා තමයි මම කියන්නේ. දැන් මේකට දාන ප්‍රොෆයිල් ෆොටෝ එකකුත් තියෙන පේජ් එකට හදන්න. ඔය තියෙන්නේ ඒකට ගැලපෙන ප්‍රොෆයිල් ෆොටෝ එක දෙන්න. අන්න එයා වැඩේ වැරද්දුවා. එයා නිකන් ඒක හිතන්නේ නැතුව නිකන් ඔහේ ෆොටෝ එකක් දුන්න රූම් රෙස්ටොරේෂන් වලට ෆොටෝ එකක් දීලා තිනවා. මම එයාට ඊට පස්සේ ගොඩ පැහැදිලි කරලා කියනවා මම මේක හදන්නේ Facebook ප්‍රොෆයිල් ෆොටෝ එකක් විදිහට ඕනි මට කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන සයිස් එකක් තියෙනවා. ප්‍රොෆයිල් පික්චර් එකක සයිස් අර ප්‍රොෆයිල් පික්චර් එකට දාන්න බෑනේ දිගයිනේ. ඒකට මම කියන ප්‍රොෆයිල් පික්චර් එකකට ගැලපෙන විදිහට මේක හදන්න කියලා. සාමාන්‍ය ප්‍රොෆයිල් පික්චර් එකට 1:1 සයිස් එක මැච් වෙනවා. ඒ හින්දා මම 1:1 සයිස් කියලා දෙනවා. තවත් එයාට දැනගන්න ලේසියට මම මේක දෙනවා. එයාට කියනවා තව ක්‍රියේටිව් කරන්න කියලා. අර වගේ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් ඉන්න ප්‍රොෆයිල් ෆොටෝ එකක් කවුරුත් ටිකක් බලනවා අඩුයි. පොඩ්ඩක් මේක ක්‍රියේටිව් වුණාම මේකට පොඩ්ඩක් ඇහැ යනවනේ. මම ඒ හින්දා තමයි මේක තව ක්‍රියේටිව් විදිහට ඉල්ලන්නේ. මම මේ ගොඩාක් පැහැදිලි කර කියන්න අමාරුයි. මොකද වීඩියෝ එකක් කරන ගමන් කරන හින්දා ඒ හින්දා තේරෙන්නේ නැති තැන් පස්සට අරගෙන ආයෙ බලන්න. ප්‍රොෆයිල් පික්චර්. ඔන්න දැන් එයා එකක් හදන බලමු ඒක කොහොම වෙයිද කියලා. අන්න ඒක නියමයි. ඒක අපිට දාන්න පුළුවන් පොඩ්ඩක් බලන්න ආසයි හිතෙන පොඩි ක්‍රියේටිව් ගතියක් ඒකේ තියෙනවා. මම සාමාන්‍යයෙන් ඊට පස්සේ මම කියනවා මම එයාව ඒක හොඳයි කියලා එයාට කියනවා දැන් මට මේකට හරියන කවර් ෆොටෝ එකක් දෙන්න කියලා. මෙයා මේ ප්‍රොෆයිල් පික්චර් දෙකක් හැදුවද කොහෙද බලන්න දෙකක් ඇති සමහර විට. දෙකක් හරි වාට ඕනි ප්‍රමාණයක් ඉල්ලන්න. එතකොට එයා දෙකක් හදලා අර තියෙන යට තියෙන එක ලස්සනයි වගේ මම යට තියෙන එක සිලෙක්ට් කරගන්නවා. මම ඒක යට තියෙන ප්‍රොෆයිල් පික්චර් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒක මම ඩවුන්ලෝඩ් කරාම මගේ ගැලරි එකේ ඒක තියෙනවා. ඊට පස්සේ මම මෙයාට කිව්වා මට මේකට මැච් වෙන විදිහට දෙන්න කියලා කවර් ෆොටෝ එකක්. ඒ කියන්නේ ප්‍රොෆයිල් පික්චර් එක උඩ පේන කවර් ෆොටෝ එක. මේ ඔක්කොම දැම්මම තමයි සාමාන්‍ය පේජ් එක රීච් වෙන්නේ. මොකද අඩුවෙන් ಜಾති තියෙනකොට පොඩ්ඩක් රීච් වෙනවා අඩුයි. ගොඩක් ඔක්කොම දේවල් ෆිල් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. උනාට සමහර ඒවා අනිවාර්ය නැහැ. ඒ හින්දා අවශ්‍ය ටික විතරක් පෙන්නන්නම් මම කවර් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මම දැන් මේ Gemini වලින් ඉල්ලගත්තා, බයෝ එක ඉල්ලගත්තා, නම ඉල්ලගත්තා, ප්‍රොෆයිල් පික්චර් එක ඉල්ලගත්තා, කවර් ෆොටෝ එක ඉල්ලගත්තා. ඔන්න මම දැන් Facebook page එක හදන්න යන්නේ. මම මගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා අර ඉරි තුන ටච් කරාම යට තියෙනවා pages කියලා එකක්. මේ තියෙන මම දැනට තියෙන pages ටික උඩම තියෙනවා create කියලා. මම ඒ create එකට ගියාම අහනවා page එකේ නම මොකක්ද කියලා. අර අපි හදාගත්ත නම වෙන language එකකින් තියෙන ඉඳ type කරන්න බැරි හින්දා මම ඒක copy කරගෙන එනවා. copy කරගෙන ඇවිල්ලා මෙතන paste කරනවා. මම ඒක වෙන language එකකින් තියෙන හින්දා type කරන්න අමාරු අකුරු වර්ධිනවා. ඒ හින්දා මම ඒක copy කරගෙනම ආවා. ඊට පස්සේ මේ වැඩිපුර කෑල්ල copy වෙලා තියෙන ටික delete කරලා මම ඒ නමම දාලා next කරනවා. දැන් ඕන අපේ profile එකේ නම හරි. පැහැදිලිනේ? දැන් මේකට හරියන කැටගරි එකක් ඕනේ. අපිට මේක කැටගරි එක ටිකක් හිතා ගන්න අමාරු හින්දා අපි ඒකත් Gemini වලින් අහනවා මට මේකට හොඳ කැටගරි එක මොකක්ද කියලා. එතකොට දැන් එයා දන්නවනේ මොකක්ද අපි මේ කරන්නේ කියලා. එයා ඒක තේරුම් අරගෙන එයා අපිට මේකට හරියන කැටගරි ලිස්ට් එකක් දෙනවා. මම ඒකෙන් එකක් දෙකක් තෝරන් තමයි මේ කැටගරි එකට දාන්නේ. මම මේක කැමති home improvement කියන එකයි architecture කියන එකයි. ඒ දෙකට මම කැමති හින්දා මම ඒ දෙක select කරලා මෙතන type කරනවා. home improvement කියන එකට හරි එකයි. තව ඕනනම් තව දාන්න පුළුවන්. අවශ්‍ය නැති හින්දා මම එහෙම ලොකුවට දාන්න යන්නේ නැහැ. දෙකක් විතරක් දාමු. ඊට පස්සේ මම page එක create කරනවා. සමහර කෙනෙකුදී මෙතෙන්දිම බයෝ එක ඉල්ලන්න පුළුවන්. සමහර කෙනෙකුදී මේ මගේ වගේ තව ඉස්සරහට ගිහිල්ලා ඉල්ලන්නත් පුළුවන්. මම දැන් මෙන්න මෙතන ඉල්ලේ ප්‍රොෆයිල් ෆොටෝ එකයි කවර් ෆොටෝ එකයි. මම දැන් අතරින් ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රොෆයිල් පික්චර් එක තියෙනවානේ. මම ඒක සිලෙක්ට් කරලා මෙතන ප්‍රොෆයිල් පික්චර් එක අප්ලෝඩ් කරනවා. හරිද? බොහොම සරලයි. බොහොම විදිහයි සාමාන්‍ය ඔයගොල්ලෝ ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා වගේ තමයි. කවර් ෆොටෝ එකටත් ඒකම අප්ලෝඩ් කරා. දැන් ලස්සනයි අපේ ප්‍රොෆයිල් පික්චර් එක. ওই විදිහට තමයි පේන්නේ අපේ ප්‍රොෆයිල් එකට ගියාම. මම ඒක දාලා next කරනවා. ඊට පස්සේ මෙතන අහනවා මම මේ මගේ page එකට කාට හරි මම invite කරන්නද කියලා. ඇත්තට මම invite කරන්නේ නැහැ. මොකද මේක ලංකාවේ කට්ටිය මගේ profile එකේ ඉන්න හින්දා invite කරලා තේරුමක් නැති හින්දා. මේවා මොකොත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. next. මම මේක කාටවත් invite කරන්නේ නැත්තේ මගේ ලංකාවේ යාළුවන්ට මේවා invite කරලා තේරුමක් නැහැ. මම මේ වෙන රටක එකක් මේවා කරන්නේ හින්දා. මේ වගේ පොඩි instruction ටිකක් දෙනවා. මේක බලන්න අවශ්‍ය නැහැ. skip කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය වගේ
අපේ ප්‍රෝෆයිල් එක හැදිලා තියෙනවා. මෙතන මුකුත් බයෝ ඇඩ්‍රස් අනම්මනම් කිසි දෙයක් ඇඩ් වෙලා නැති හින්දා මම මෙතන අර හදාගත්ත බයෝ එක අප්ඩේට් කරනවා. මම බයෝ එක කොපි කරගෙන ඇවිල්ලා මේ බයෝ ටැබ් එකට දානවා. ඔයාලත් මේකට ඊමේල් ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස් ඒවා එහෙම දාන්න පුළුවන් නම් දාන්න. ගොඩක් හොඳයි එහෙම දාන එක. මේ ඇඩ්‍රස් අනම්මනම් ඒවා ෆේක් ඒවා දැම්මට කමක් නැහැ. ඊමේල් එහෙම ෆේක් දැම්මට කමක් නැහැ. ගොඩක් ඇඩ්‍රස් එක නම් දාන්න යන්න අවශ්‍ය නැහැ. ඊමේල් එක ෆෝන් නම්බර් එක ෆේක් එකක් දැම්මට කමක් නැහැ. ඒවා ෆිල් වෙන තරමට පේජ් එක රීච් වෙනවා වැඩි. ගොඩක් බ්ලැන්ක් තියෙනකොට පොඩ්ඩක් අඩු වෙනවා. ඒක ලොකුවට නෙමෙයි මහ පරිමාණය නෙමෙයි. බොහොම පුංචි මේව එකක් තියෙන්නේ. ඒ හින්දා මේවා අනිවාර්ය නැහැ. ටික දවසක් යද්දි මේ පේජ් එකේ හෙල්ත් එක නිකම්ම උඩට එනවා. ඊට පස්සේ ඔන්න ඔයාලගේ පේජ් එක දැන් හරි. දැන් මේ පේජ් එක දැන් ඔයාලත් හැදුවනම් ඔයාලටත් මේ වගේ පේජ් එකක් දෙනවා ෆලෝවර්ස්ලා 0යි ෆලෝවර් 0යි කොහොම තියෙනවා ඩෑෂ්බෝඩ් එකට ගියාම මේ වගේ ඔක්කොම දේවල් ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතන ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේක වෙනස් කරගන්න රේච් මූව් පීපල් කියලා. ඒ කියන්නේ අපිට දැන් ෆලෝවර්ස්ලා වැඩි කරගන්න ඕනේ හින්දා තමයි මේකට දාන්නේ. අප්ඩේට් කරන්න. ඒක ලොකු දේවල් නෙමෙයි. මේවා පස්සේ ලොකුට එලවන්න දෙයක්වත් නැහැ. අවශ්‍යම දේ මොනිටයිසර් ටැබ් එක තියෙනවා. එතන CM tool එක තියෙනවා. තාම invite base තියෙන්නේ. ඒ ඔක්කොම දේවල් තියෙනවා. මම notify දැම්ම ක්ලික් කරන්නේ නැහැ. තේරුමක් නැති හින්දා. නොකරන තරමටත් හොඳයි. කරත් එහෙම කිසි වෙනසක් නැහැ. ඒකේ මම දැම්ම කරන්නේ නැහැ. ඉතින් තාම followers වැඩක් නැහැ නේ කරලා. එතනින් ආවට පස්සේ ඔයාලගේ page එකත් හරි. ඉතින් දැන් මෙතන ඉඳලා කියලා දීපු chat මේ මොනවාද AI වලින් ඔයගොල්ලෝ වැඩ කරගෙන යන්න පුළුවන්. Thank you.